Hello everyone and welcome to my YouTube channel. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයා කොහොමද ශ්‍රී ලංකා නර්සින් කවුන්සිල් එකෙන් ඩෙන්මාර්ක් වලට යවන්න ඔයාගේ වෙරිෆිකේෂන් එක ගන්න විදිය හා ඒ සඳහා අවශ්‍ය ඩොකියුමන්ට්ස් පිළිබඳව පැහැදිලි කරන්න. මේ ටික මේ විදිහටම අරන් ගියොත් ඔයාට එකසින් වැඩේ කරගෙන එන්න පුළුවන්. ඉස්සෙල්ලම ඔයා ලෑස්ති කරන් ගන්න ඕනේ ඔයාගේ අයදුම් පත්‍රය. ඒක ඔයා SLNC වෙබ්සයිට් එකට ගිහිල්ලා application for verification of registration nurse කියලා application එක download කරගන්න ඕනේ. ඒකේ color print out එකක් අරගෙන English block letters වලින් පුරවලා අරන් යන්න ඕනේ. මේක පුරවද්දී වැරදුනාට කමක් නැහැ. වැරදුනොත් අනීරකින් කපලා ආයෙ ලියන්න පුළුවන්. ඊළඟට ඔයා අරන් යන්න ඕනේ document එක තමයි blue form එක. blue form එක කියන්නේ Danish Patient Safety Authority එකෙන් අපිට ඩවුන්ලෝඩ් කරගන්න ෆෝම් එකක් දෙනවා නර්සින් කවුන්සිල් එකෙන් පුරවගෙන යන්න කියලා. ඒක කලර් print out එකක් අරගෙන මේ බාර දෙන්න ඕනේ. ඊළඟට ඔයා කරන්න ඕනේ ලංකා බැංකුවේ නර්සින් කවුන්සිල් එකේ account එකට රුපියල් 5000ක මුදලක් ඩිපොසිට් කරලා ඒ දෙන රිසිව්ට් සීල් එකක් තියලා දෙනම ස්ලිප් එක අරන් මෙහෙට බාර දෙන්න ඕනේ. ඊළඟට ඔයා රෙජිස්ටර්ට ලියුමක් ලියන්න ඕනේ. ඇයි ඔයා මේ නර්සින් කවුන්සිල් එකෙන් මේ වෙරිෆිකේෂන් එක ඉල්ලන්නේ ඇයි කියලා. මේ මම පල්ලෙහා දාලා තියෙන ෆෝමැට් එකක්. ලියා ගන්න බැරිම කෙනෙක් ඉන්නුනම් මේ ෆෝමැට් එකට ලියලා බාර දුන්නාම හොඳටම ප්‍රමාණවත්. ආයෙ ඔයා ගෙනියන්න ඕනේ ඔයාගේ ඔරිජිනල් ඩිප්ලෝමා සර්ටිෆිකේට් එක හරි ඩිග්‍රී සර්ටිෆිකේට් එක හරි. ඩිප්ලෝමා එක තියෙන අය ඩිප්ලෝමා එක ගෙනියන්න. ඩිප්ලෝමා නැතුව කෙලින්ම ඩිග්‍රී කරන අය ඉන්නවනේ. එයාලා ඩිග්‍රී සර්ටිෆිකේට් එක ගෙනියන්න. ඒකේ ඔරිජිනල් එකයි ට්‍රූ කොපි එකයි දෙකම ගෙනියන්න ඕනේ. ඊළඟට SLNC සර්ටිෆිකේට් එකයි ඒකේ ට්‍රූ කොපි ඩොකියුමන්ට් එකයි ගෙනියන්න ඕනේ. ඊළඟට ඔයාගේ නැෂනල් ඩෙන්ටිටි කාඩ් එකයි ඒකේ ට්‍රූ කොපි එකයි ගෙනියන්න ඕනේ. ඊළඟට ගෙනියන්න ඕන ඔයාගේ පාස්පෝර්ට් එකයි. මේ පාස්පෝර්ට් එකේ බයෝ පේජ් එකේ ෆොටෝකොපි එකක් අරගෙන මේ ඒක ට්‍රූ කොපි කරලා ගෙනියන්න ඕනේ. ඊළඟට ඔයා මෙඩිකල් සර්ටිෆිකේට් එකක් අරන් යන්න ඕනේ. ඒ වුණාට දැන් මේ මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ගෙනියන්න ඕනේ කියන එක කොහෙවත් සඳහන් වෙලා නැහැ. අර ශ්‍රී ලංකා නර්සින් කවුන්සිල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ෆෝම් එකක්. ඒකේ පල්ලෙහා චෙක් ලිස්ට් එක තියෙනවා. ඒ චෙක් ලිස්ට් එකේවත් මෙඩිකල් සර්ටිෆිකේට් එකක් ගෙනියන්න ඕනේ කියලා සඳහනක් නැහැ. නමුත් ඔයා ප්‍රයිවට් හරි ගවර්න්මන්ට් හරි මෙඩිකල් ගෙනියන්න ඕනේ ඔයා mentally and physically fit කියලා. ඊළඟට මේ දේවල් ටිකත් ඔයාට කියන්න ඕනේ. මේ ඔයා දැන් SLNC එකට ගිහිල්ලා එතන පොලිමේ ඉන්න අවශ්‍ය නැහැ. ඒ පොලිමේ ඉන්නේ අලුතින්ම SLNC එකෙන් රෙජිස්ට්‍රේෂන් ගන්න ඉන්න කට්ටිය. ඔයා කෙලින්ම ඔයාගේ ඩොකියුමන්ට්ස් ටිකත් අරගෙන කවුන්ටර් 3 එකට ගියා නම් හරි. වෙරිෆිකේෂන් එක ගන්න මෙච්චර කට්ටිය නැහැ. එක්කෙනයි දෙන්නයි ඉන්නේ. මට ආයේ මෙතන කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. මේ ඔයා යද්දි මේ මතක් කරලා A4 size බබල් envelope එකක් කරා යන්න ඕනේ. ඒ envelope එකේ ඉස්සරහා Danish Patient Safety Authority එකේ address එකයි පිටිපස්ස නර්සින් කවුන්සිල් එකේ address එකයි ලියාගෙන යන්න ඕනේ. ඊළඟට අපි වෙරිෆිකේෂන් එක සීල් ඩොකියුමන්ට් එකක් විදිහට අපේ අතට අරගෙන අපි තමයි SLNC එකෙන් යවන විදිහට අපි පෝස්ට් කරන්න ඕනේ. මේ එතකොට මේ වෙරිෆිකේෂන් එක අපේ අතට අපි ගන්නවා කියලා රෙජිස්ටර්ට රික්වෙස්ට් කරලා ලියුමක් මේ දවස් 7කින් යද්දි අරන් යන්න ඕනේ. එතකොට පොඩි චිට් එකයි අපිට කලින් දුන්න පොඩි චිට් එකයි මේ ලියුමයි දෙකම අරන් ගියාම මේ දවස් 7කින් පස්සේ වෙරිෆිකේෂන් එක අපේ අතටම කිසිම රස්තියාදක් නැතුව යාලා ලබා දෙනවා. ඉතින් මම අදත් ඔයාලට ගොඩාක් වටින හැමෝම නොකියන දෙයක් කියලා දුන්නා. මගේ channel එක subscribe කරලා තියාගන්න. මම අලුත් updates හැරම දානවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. Thank you very much ඔයාලා හැමෝටම.